ආයිබෝවන්. ඉතින් ඔන්න අද අපි මුලින්ම ට්‍රිප් එකක් තමයි යන්න හදන්නේ. අද තමයි පළවෙනි ට්‍රිප් එක යන්නේ හෙල්සින්කි වලට. ඉතින් අද දැන් වෙලාව උදේ 4:00 මේ තාම දැන් ඔන්න ඉර නගිනවා. දැන් මිඩ්සමර් එක කිට්ටුවේ මේ අද ජූනි 14 නේ. එතකොට ජූනි 21 තමයි මේ 15 එතකොට මේ 21 තමයි මිඩ්සමර් එකේදී මේ දවස්වල ඉර තියෙන කාලය අඩුයි. ඉතින් අද අපි යනවා හෙල්සින්කි. හැබැයි කාර් එකේ නෙමෙයි. කාර් එක දැන් ගිහිල්ලා යාළුවෙක් විතර දානවා. මොකද නොකියා ඉඳගෙන යන්න උදේ පාන්දර ඉරිද නිසා බස් තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා කාර් එක යාළුවෙක් විතර දාලා එතනින් නම් නොකියා ඉඳන් දම්පරේ වලට ගිහිල්ලා එතනින් තමයි මේ ට්‍රේන් එකේ යන්න හදන්නේ. ඉතින් ට්‍රේන් එක යන්නේ එක පහසුයි. මොකද වාහනයක් ඩ්‍රයිව් කරන් ගියාම පාකින් අනම්මනම් ප්‍රශ්න ගොඩක්. මොකද දවස් දෙකකට තමයි යන්නේ. ඉතින් බලමු මේ වීඩියෝ එක මම සීරීස් දෙකකට තමයි කරන්න හිතන් ඉන්නේ. මේ මොනවාද හෙල්සින්කි වලට මම එකපාරක් මතකයි මම ගියා. ඔයගොල්ලන්ට මතක නම් පරණ වීඩියෝ එකක් ඇති එකක්. ඒ හැර දෙපාරක් විතර පොඩි පොඩි වැඩවලට ගිහලා දෙනවා. මොකද ඇවිදින්න හෙල්සින්කි වලට ගිහිල්ලා නැහැ. ඉතින් හෙල්සින්කි වල ගිහිල්ලා තියෙන ගොඩක් දේවල් ගැන මතකයන් බෙදා ගන්න තමයි දැන් අද අපි යන්නේ. ඉතින් උදේම කැම ටිකත් එහෙම හදාගෙන දැන් අපි හවස එහෙට ගිහිල්ලා නැවතිලා වැඩ ගොඩක් කරන්න තමයි යන්නේ. එහෙනම් යම් බලන්න මේ දැන් අපි යනවා උදේ පාන්දර 4යි. දැන් මම 4ට නැගිටි. දැන් වෙලාව උදේ 5යි. මේ දවස්වල එළිය තමයි සම්පූර්ණයෙන්ම තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු එහෙනම් ස්ටේෂන් එකට මොකද තත්ත්වය කියලා. ඉතින් මේ තියෙන්නේ ෆින්ලන්තයේ සිටියම. අපි දැන් ඉන්නේ තම්පරේනේ. ඉතින් තම්පරේ ඉඳගෙන හෙල්සින්කි වලට යන්න පුළුවන්. ඔය පහළම තියෙන්නේ හෙල්සින්කි නගරය. ඉතින් ඒ ඉඳගෙන තම්පරේ වලට USK වලට ඊට පස්සේ ඕලු වලට එතනින් එහාට රුවනීමි වලට ෆින්ලන්තයේ පුරාම යන්න පුළුවන් ට්‍රේන් එකේ මෙන්න මේ VR එක පාවිච්චි කරලා. ඉතින් මේ තියෙන ටිකට් ගන්න මැෂින්ස් තුනක් මෙතන තියෙනවා. ෆෝන් එකෙන් විතරක් නෙමෙයි අපිට එතනට ගිහිල්ලා ෆෝන් එකක් නැතත් මේ මැෂින්ස් වලින් ටිකට් ගන්න පුළුවන්. ඉතින් ඒක හරිම වැදගත්. එතනදී අපි තෝරගන්න ඕනේ යන්නේ කොහේනන්ද යන්නේ, කොහෙටද යන්නේ කියන කාරණාව තෝරගන්න පුළුවන්. එතන තියෙනවා ඊට පස්සේ කී දෙනෙක් යනවද, ඇඩල්ට්ස්ලා කී දෙනෙක්ද, ස්ටුඩන්ට් කෙනෙක් යනවද, ස්ටුඩන්ට් වල ටිකට් ගණන් අඩු වෙනවා, ළමයි කී දෙනෙක් යනවද කියලා අන්න ඔතනින් සිලෙක්ට් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ දේවල් ටික ඔක්කොම සිලෙක්ට් කරලා ඉවර වෙලා අපිට මෙතනින් හැකියාව තියෙනවා අපේ ගමනාන්තය තෝරන්න සහ ටිකට් වල ප්‍රයිසස් තියෙනවා. කොයි වෙලාවට යන්නේවද, කොයි විදිහට යන්නේවද කියන එක මෙතන සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම අපිට අද දිනේට වගේම වෙනස් දිනයකට උනත් ටිකට් ටිකක් මෙතනින් බුක් කරන්න හැකියාව තියෙනවා. ඉතින් නමුත් අපි නිකන් ටෙස්ට් එකක් විතරයි කරේ. ඊට පස්සේ මම බැලුවා වෙලාව කීයටද තියෙන්නේ කියලා. ඔන්න දැන් අපි යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේකට ඇවිල්ලා ඉන්නේ. මෙතනින් මම ඔයාලට පෙන්නවා කොහොමද ටිකට් එකක් ගන්න කියන කාරණා ටික. අපිට ට්‍රේන් එක තියෙන්නේ 6යි 8ට. දැන් 6යි වෙලාව. 6ට 10යි වෙලාව. ඉතින් කට්ටිය උඩට ගියා. ඉතින් යම් බලන්න මේ කොහොමද කියලා බලන්න ට්‍රේන් එකේ මම කිව්වාගේ ෆස්ට් ටයිම් තමයි දැන් මම මේ හෙල්සින්කි ෆැමිලි එකත් එක්කම ආපහු පාරක් යන්නේ. ෆැමිලි එකත් එක්කම කලින් ගිහලා තිබුණේ. අපි යමු. ටිකට් අපි ඔන්ලයින් ඔක්කොම දාගත්තා. ඉතින් ඒක නිසා කිසි ගැටලුවක් නැහැ. අපි යම් බලන්න එහෙනම් මොනවාද විස්තර කොහොමද මේක වෙන්නේ කියලා හෙල්සින්කි ට්‍රිප් එක. අපේ පළවෙනි ට්‍රිප් එක තමයි අපි ඉස්සරහට තව කීපයක් කරලා හිතන්නේ. එහෙනම් අපි යමු බලන්න. ලස්සන මතක ගොඩක් අපිට එකතු කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ ස්ටේෂන් වල සමහරවිට දැන් මෙතන ඉන්නවා බීලා එහෙම කට්ටිය හිටියා. හැබැයි බීලා කට්ටිය හිටියට නිදාගෙන හිටියා. පස්සේ මේගොල්ලෝ ඇවිල්ලා අයින් කරනවා. හැබැයි අර ලංකාව වගේ බැලලා පන්නන්නේ නැහැ. කෙලින්ම මේවා කල්ලිවලා යන එක තමයි වෙන්නේ. කට්ටිය උඩට ගියා. එහෙනම් අපි යම් බලන්න උඩට මොකක්ද තත්ත්වය කියලා ට්‍රේන් එකේ. මෙහි ඉතින් ට්‍රේන් සේවාව ගැන ඉතින් කියන්න අපි බලමු අපි මොනවද විස්තර කියලා. යම් බලන්න ඉස්සරහට. මං හිතන්නේ මේක ට්‍රේන් එක. මේකද ට්‍රේන් එක? අපි අර කලින් දැකපු ට්‍රේන් එක. මේක නේද? රයිට් යා. මේක මං හිතන්නේ උඩහා ඉඳන් ආපු ට්‍රේන් එකක්. යම් බලන්න 25 අපේ අංකේ තියෙනවා. මේ 25 අයියේ මෙතන 25 තියෙනවා. මේ පැත්ත මේ පැත්ත
ඉතින් ඔන්න පොඩි කට්ටියවත් වාඩි කරලා එහෙම අපි චුට්ටක් ඇවිදලා බැලුවා මොනවාද මේ ට්‍රේන් එකේ විස්තර කියලා. ඉතින් ඇත්තටම අපි ආපු ට්‍රේන් එක වෙනස් විදිහේ ට්‍රේන් එකක්. මේකේ කැබින්ස් තමයි ගොඩක් තිබුණේ. නිදාගෙන යන වගේ එකක්. මං හිතන්නේ ඔළුවල ඉඳන් ඉන්න ඇති එන්න ඇත්තේ. ඉතින් පොඩ්ඩක් ඇවිදලා බැලුවා මොකද කියලා. මේකේ ප්ලේ ඒරියා එකක් ඇත්තටම තිබුණේ නැහැ. ඉතින් පොඩි කට්ටියට සෙල්ලම් කරන්න මේක විදිහක් තිබුණේ නැහැ. ඉතින් ඔන්න අපි ඇවිදගෙන ගිහිල්ලා බැලුවා. ඉතින් මට පිටාව ඔක්කොම විදිහට තමයි තිබුණේ. ඊට පස්සේ අපි ගිහිල්ලා උඩට ගිහිල්ලත් බැලුවා. මේකේ තට්ටු දෙකක් තමයි ෆ්ලෝර්ස් දෙකක් තිබුණා. ඉතින් ඒ ෆ්ලෝර් වල ගිහිල්ලා පොඩ්ඩක් හොයලා බැලුවා මොනවද විස්තර කියලා. නමුත් එකම විදිහට තමයි තියෙන්නේ මේ ට්‍රේන් එකේ ගොඩක් පෙට්ටිවල. ඉතින් ඊට පස්සේ අපි ගියා උඩට එහෙමයි. ඒ අතරතුර ඉතින් ඔන්න පරිසරයේ ලස්සනත් බලාගෙන අපි හෙල්සින්කි බලා පිටත් වුණා. මේක සාමාන්‍යයෙන් අපේ මෙතන ඉඳගෙන අපි නැගපු තම්පරේ වල ඉඳගෙන ස්ටේෂන් කීපයකම ප්‍රධාන ස්ටේෂන් හැම එකකම මගේ නවත්තනවා. ඉතින් අත්‍තරම අපි ටිකට් බුක් කරද්දී පොඩ්ඩක් කලබලයට අපි සිලෙක්ට් කරලා තිබ්බ ඒවා සමහර ඒවා පොඩි ගැටලු තිබුණා. ඉතින් අපි අර වෙලාව බලලා තමයි බුක් කරේ උදේ 7ට යන්න. ඉතින් උදේ 7ට නිසා සමහරට පැය දෙකකින් යන ට්‍රේන් එකකුත් තිබ්බා. අපි වැරදිලා සිලෙක්ට් කරලා තිබුණේ පැය 3කින් යන ට්‍රේන් එකක්. ඉතින් කොහොමද පොඩි කට්ටිය සෙල්ලම් කරන තැනකුත් නැතුව ටිකක් අභියෝගයක් වුණා. පැය 3ක් ට්‍රේන් එකේ හෙල්සින්කි වලට එක්කගෙන යන එක. හැම ට්‍රේන් එකේම සාමාන්‍යයෙන් මෙහි තියෙනවා මේ ප්ලේ ඒරියා එකක් නෑ. මම පොඩ්ඩක් ගිහලා අහලා බැලුවා. මේ ඊට අමතරව මේකේ තියෙනවා කෑම කන්න තැන. ඔයගොල්ලන්ට තේරෙනවා මේ යම් ප්‍රදේශයක් තියෙනවා. මේ වගේ දේවල් තියෙන නිසා ඉතින් තේ එකක් බීලා ඉතින් කල්ලයක් වෙනවා. අපේ කට්ටිය තාම කෑම කනවා. මම කෑම ටික කන්න දීලා කට්ටියත් එක්ක ආවා. මේ ඉතින් පොඩ්ඩක් නිකන් ඉන්න ඕනි. ප්ලේ ඒරියා එකක් මේ ට්‍රේන් එකේ නැති එක තමයි ප්‍රශ්නේ. මොකද ඒගොල්ලෝ සෙල්ලම් කරලා පැය දෙක අපි ෆ්ලෝර් ට්‍රේන් එකක් තමයි දාගෙන තිබුණේ. මේ පැය 3ක් යනවා. දන්නවනේ සෙල්ලම් කරන්න දැනත් ඉතින් හොඳයි. බලන්න ඉස්සරහට. අර දින හැමලින්ලා කාසල් එක මං හිතන්නේ. එන්න පෙන්නන්න පුතේ අර කාසල් එක අර කාසල් එක අර කාසල් එක හැමලින්නා කාසල් සුවමලින්නා නෙමෙයි පුතේ කාසල් එක හැමලින්නා කාසල් එක. No, it's not a castle. Yeah, it's a big castle. It's a building looking like a castle. Yeah. Yeah, bro. දැන් හෙල්සින්කි වල ඉන්නේ හෙල්සින්කි ටවුන් එකේ. එන්න ශ්‍රීමති අල්ලන්න එපා දූවිල තියෙනවා. සීතල නෑ දැන්නේ. ඔව්. නේද? ඔව්. සයිල් දෙකයි. ෆොටෝ හරි කන්ටිනියු. පාස්වර්ඩ් දෙන්න. රයිට්. පේමන්ට් කාඩ් නේද? පොඩි තියන්න කියන්නේ මෙතන දාන්න කියලා කියන්නේ. තිල්ලි බින්දුවයි එන්ට කරන්න එට ඒක හරි හරි එන්ට පින් ඉන්ට බන්න එන්ට බන්න
Boat? River. Boat? අපි දැන් ඇවිල්ලා මේ හෙල්සින්කි ලයිබ්‍රරි ගාවට සහ හෙල්සින්කි සලකුණන් අතර තියෙනවා. ඉතින් අපි හෙල්සින්කි කියලා කිව්වහම ඒ කාලේ මේ මම ෆින්ලන්ඩ් එන කාලේ දැකලා දැනන තිබුණා ෆස්ට් ටයිම් තමයි මෙතනට ආවේ. මම දවසක් මුල් දවසට ආපු දාරේ බස් එක ගියා උඩහ පාරේ. ඉතින් මෙතන තමයි ලයිබ්‍රරිය. බලමු අපි දවස් දෙකක ට්‍රිප් එකක් දිනනවා. කොහෙද ඇවිදින්න පුළුවන් කියලා. ඉතින් මෙතන ෆොටෝ එකක් ගහ ගන්න ඕන. පොඩි කට්ටියට පොඩ්ඩක් බඩගිනි කියලා කියනවා. දැන් ඒගොල්ලන්ට කෑම ටිකක් දීලා තමයි ඇවිදින්න එක්ක යන්න වෙන්නේ. අපි තම්පරේ වලින් ආවේ පැය 3ක් විතර ගියා ට්‍රේන් එකේ ආවේ ස්ලෝ ට්‍රේන් එක. ඇවිල්ලි ඉවර වෙලා දැන් අපි මෙතනට පොඩ්ඩක් ඇවිදගෙන ආවා. විශේෂයෙන් මෙතන තමයි තැන. මෙතන අපි ෆොටෝස් ටිකක් ගහගෙන ඊට පස්සේ ලයිබ්‍රරියට හෙට තමයි යන්න හිතන් ඉන්නේ. අපි ඊළඟට යනවා තවත් තැන් කීපයක් තියෙනවා. නම් වශයෙන් මම හටම දන්නේ නැහැ. අපි පොඩි ප්ලෑන් එකක් හදාගෙන තියෙනවා. යන ගමන් බලමු එහෙනම්. ඊට අමතරව මෙහෙදි මේ ගොඩක් කියන්නේ ගයිඩඩ් මේ ට්‍රැවල්ස්ලා ඉනවා. ඒ කියන්නේ මේ ගොඩක් වෙලාවට දැන් ලංකාවේ බස් වලින් සුද්දන් එක්ක යනවා වගේ මෙහෙත් චීන ජාතිකයෝ නම් මනම් ගොඩක් මෙහෙ ෆින්ලන්ඩ් වලට යුරෝප් ආවම travel කරනවා. මේ වගේ බස්සස් කීපයක් මම දැක්කා තියෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා මෙහෙ ඇවිදිනවල හෙල්සින්කි බලලා යන ස්වභාවයක් තියෙනවා. ඉතින් මමත් සතුටු වෙනවා ඇත්තට මේ ලංකාවේ හිටියට වගේම දැන් ලෝකේ රට වලට යන්න අවස්ථාව ලැබුණු එක ගැන මට පොඩි සතුටක් තියෙනවා. ඉතින් ඇත්තට මෙහෙම අත්දැකීම් ගන්න ඕනේ ජීවිතේ මේ ඒක මට එහෙම සතුටක් තියෙනවා. ඉතින් රටවල විවිධ සංස්කෘති විවිධ තැන් බලන්න යන්න ලැබීම ෆින්ලන්ඩ් වල ආපුවාම මට ලැබිච්ච ලොකු බෙනිෆිට් එකක් විදිහට මම හිතනවා. ඉතින් එහෙනම් ඔන්න අපි යම් බලන්න පොඩ්ඩක් කාලි වෙලා මොකද කරන්නේ බලන්න වැඩ ටික. කැම ටිකක් එහෙම කාලා පොඩ්ඩක් දැන් යනවා මෙතන හෙල්සින්කි ලකුණ ගාවට. මේ පැත්තේ ඔයගලන්ට පේනවා නම් මේ තියෙන්නේ හෙල්සින්කි වල තියෙන ලයිබ්‍රරි එක. මේක ලොකු ලයිබ්‍රරි එකක්. මේකේ ආකිටෙක්චර් එක එහෙම හරිම විශිෂ්ට එකක්. ආකිටෙක්චර් එක අපි හෙට දවසේ තමයි මේක උඩට යන්න හිතන් ඉන්නේ. අද අපේ ගමන් ප්ලෑන් එකේ මේක නැහැ. නමුත් අපි බලමු හෙට දවසෙත් ඒ ගැන වීඩියෝ එකක් මේ හෙල්සින්කි සලකුණ ගාවට මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මේ තියෙන සලකුණ ඉතින් මේ හෙල්සින්කි සලකුණ එහෙම මෙහි හෙල්සින්කි ෆින්ලන්ඩ් ආපු කෙනෙක් අනිවාර්යයෙන්ම මේ හෙල්සින්කි සලකුණ ඉස්සරහා ඉඳගෙන ෆොටෝ එකක් ගහලා යනවා. ඉතින් ඔන්න මටත් අවස්ථාව ලැබුණා අපිටත් හෙල්සින්කි නගරයේ තියෙන මේ හෙල්සින්කි සලකුණ ඉස්සරහා ලයිබ්‍රරියත් එක්ක එහා පැත්තේ තවත් මම හිතන්නේ පාර්ලිමේන්තු එක සහ ඒ බිල්ඩින්ග්ස් එකක් තියෙනවා. ඉතින් එතන ඉඳගෙන ඓතිහාසික ෆොටෝ එකක් ගහගන්න මටත් අවස්ථාව ලැබුණා. ඉතින් ෆින්ලන්ඩ් තියෙන ගොඩක් සහෝදරවරු ඉන්නවා. ඉතින් විවිධ නගරවල ඒගොල්ලෝ ඇවිල්ලා මෙහි ගොඩක් මම දැක්කා ෆොටෝස් ගහලා තියෙනවා. ඉතින් හරිම සතුටුයි. අපි යම් බලන්න ඊළඟට තවත් තැනක් තියෙනවා. එතනටත් ගිහිල්ලා අදහසක් ගමු. තව මොනවද තියෙන ලස්සන දේවල් කියලා. තම්පරේ වගේ නෙමෙයි මේ බස් ටික පොඩ්ඩක් හොයාගන්න අමාරු වුණා. අමාරුයි මේ අපි දැන් යන්න හදන තැනට 47 21 කියන බස් එකේ යන්න ඕන 24. එතන බස් එකේ දැන් 47 කියන කවුන්ටරේට අපි ඇවිල්ලා තියෙන්නේ. මෙතන තමයි බස් දාන්නේ. එතන බස් දාන තැන බස් එකේ මෙතන බස් කවුන්ටර් අංකය තියෙනවා. ඊට පස්සේ එන්නේ බස් එක අතන ඩිස්ප්ලේ වෙනවා. අපිට තියෙන්නේ මේ ඒ බස් එක ආවහම මෙතන ඩෝ එක ඕපන් වෙනවා. එතෙන් තමයි බස් එකට යන්න තියෙන්නේ. බලමු HSL තමයි මේකේ තියෙන ඇප් එක. HSL හෙල්සින්කි එක. බස් එකේ නෙක්කා. තම්පරේ වගේ නෙමෙයි මේ හෙල්සින්කි බස් ටික හොඳයි කියලා කියනවා. ඒක එහෙම එකක් තියෙනවද දන්නේ නැහැ. බලමු ගිහින් ඉවර වෙලා. අර ගත්ත කාඩ් එක ස්කෑන් කරලා තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔන්න ගෙයියනේ කියලා බස් එකේ බැලලා අපි ආවා අලුත් පාක් එක. මේක ඇවිල්ලා CBS පාක් එක. ඉතින් එදා එනකොට හරිම හිරු එළිය
වැටිලා බොහොම ලස්සනට එදා නගරේම බොහොම ආලෝකමත් වෙච්ච ගතියක් තමයි තිබුණේ. හැමතැනම කොළ ගස්වල කොළ හැදිලා බොහොම හිරු එළිය වැටිලා බොහොම ඇඟට පහසු වටපිටාවක් තමයි තිබුණේ. ඉතින් ඇත්තටම මම දැන් ඔයගොල්ලන් මේ කියන්නේ සිබිලියස් පාක් එකට. මේ සිබිලියස් පාක් එක ඇත්තටම හදලා තියෙන්නේ ෆින්ලන්තයේ ජීවත් වෙච්ච සංගීතඥයෙකුට උපහාර වශයෙන්. ඔහුගේ නම තමයි ජේන් සිබිලියස් කියන කෙනා. ඉතින් මෙයාගේ 1961 අවුරුද්දේදී මේ මොහුට උපහාර වශයෙන් පොඩි ස්ටැචු හරි මොන හරි නිර්මාණයක් කරන්න මේගොල්ලෝ තරඟයක් තියලා තියෙනවා. ඉතින් මේ තරඟයේදී විවිධ කට්ටිය විවිධ වූ ආකෘති ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඇත්තටම මේකේ ජයග්‍රාහකයා වෙලා තින්නේ තොයිවෝ යාතිනෙන් කියන ශිල්පියා තමයි. නමුත් ඔහුගේ නිර්මාණය නෙමෙයි ඇත්තටම අවසානයේදී හදන්න තීරණය වෙලා තින්නේ ඒලා හියුතෙනින් කියන කෙනාගේ නැත්නම් ඒ කාන්තාවක් ඇයගේ නිර්මාණය තමයි හදන්න අප්‍රූව් වෙලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම 1000 අවසානයේදී මේක හදලා ඉවර කරලා තියෙන්නේ 1967 සැප්තැම්බර් මාසේ 7 වෙනිදා තමයි මේක බලන්න හැකියාව ලැබිලා තියෙන කට්ටියට. ඉතින් මේකේ ස්වභාවය ගත්තාම මේකේ ස්ට්‍රක්චර් එක ගත්තාම මේක ස්ටේන් ස්ටීල් බට 600ක වගේ ප්‍රමාණයකින් යුක්ත වෙනවා. ඒ වගේම මේකේ බර ටොන් 24ක් වගේ වෙනවා කියලා තමයි සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ. ඒ වගේම මේකේ උස මීටර් 8.5ක් විතර වෙනවා. දිග මීටර් 10.5ක් විතර වෙනවා කියලා තමයි සාමාන්‍යයෙන් මම හොයලා බැලුවාම දකින්න හම්බුනේ. ඉතින් මේක හදන එක එච්චර ලේසි වැඩක් වෙලා නැහැ. ඉතින් මේක මුලින්ම හියුතනෙන් මහත්මියට මේක හදන්න ගියාන් පස්සේ ලොකු අභියෝග රැසකට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම සමහරු මේ ආකෘතියට hina වෙලක් තියෙනවා. ඉතින් ඇත්තටම අවසානයේදී මේ ආකෘතිය හදලා ඉවරුනහම පස්සේ ෆින්ලන්තයේ විවිධ පත්‍ර වලින් පවා මෙයාට බැනලා එක ආටිකල් පවා පළ කරලා තියෙනවා. කොහොම වුණත් අද වෙනකොට ෆින්ලන්තයට එන හෙල්සින්කි වලට එන සංචාරකයෝ සාමාන්‍යයෙන් අනිවාර්යෙන් මෙතනට ඇවිල්ලා තමයි යන්නේ. මෙතනට සාමාන්‍යයෙන් අවුරුද්දකට සංචාරකයෝ ලක්ෂ 5ක් වගේ ප්‍රමාණයක් එනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඉතින් ඔන්න ඔයගොල්ලන්ටත් ආවොත් එහෙම ෆින්ලන්තයේ නගරයකට ඔයගොල්ලන්ටත් මෙතනට ඇවිල්ලා මෙන්න මේක බලන්න හැකියාව තියෙනවා. Hey, kuinka paljon? 3. Joo. Ensimmäinen päivä tuli tänne. Mä asun Tampereella. Joo, ensimmäinen päivä. Joo. Tervetuloa Helsinkiin. Kiitoksia. Se on erilainen. Tampereen. Joo. Tampere on tosi kiva. Niin, se on rauhallinen. Rauhallisempi. Joo. Totta. Joo. En tiedä mikä se on, mutta mä luen mikä se on. En tiedä. Voitko sanoa mikä? Tässä on englanniksi. Se on englanniksi. Okei. ෆිසික්ස් වලින් නම් තියෙන්නේ මේකේ සංඛ්‍යාතය මියුසිෂියන් කෙනෙක් තමයි කරලා තියෙන්නේ සංඛ්‍යාතය දැන් ෆිසික්ස් වල තියෙනවානේ සංඛ්‍යාතය නලයේ දිගානුව ෆිසික්ස් වල අපි ළමයින්ට උගන්වනවා සංඛ්‍යාතයේ දිග ඒ කියන්නේ නලයක තියෙන දිගානුව සංඛ්‍යාතය වෙනස් වෙනවා නලයේ දිග අනුනාද වෙන දිගානුව තමයි සංඛ්‍යාතය වෙනස් වෙන්නේ. ඉතින් මම හිතන්නේ මෙතනක් තියෙන්නේ ඒ වගේ concept එකක් හැම නලයකම දිග වෙනස් වෙලා තියෙනවා සහ සමහර නල කැඩිලා තියෙනවා. අපි මේකේ විස්තරයක් දෙන්නම්. Different sound. Yeah. Resonance. Yeah. Different. Different wavelength. Yes. Yeah. Sound. I see Europe's very favorite. Mikä heliluja on? Compositor. Joo, se on hyvä. Finland compositor. Oh, where are you from? From Somali? Estonia. Estonia. Oh, I have been there once a time. Okay. I have been one time. I was Estonia. one time in India too. India. I'm not Indian. I'm Sri Lankan. Small country, the beautiful country. You know Sri Lanka? Okay. Yeah. I live in. Because good time Good to time. be in near the Baltic Sea because our season is the same beautiful. Same beautiful. Okay. Yeah. Estonia. Yeah. I have been one time Estonia. Everywhere is Everywhere. green, Yeah. green, and all is growing up. And growing up. It's a green. And how many times? Actually, I'm living in Finland now. I live in Tampere. Yeah, my wife is studying. Yeah. So I settle down in Finland. I think so. Because there's a good people, equality, and all the Europe best country to live.
but I love my country. Quiet country. Yeah, quiet, yes, quiet country. And friendly. Friendly, yes, of course, yes, yeah. I mean, your language and Finnish language are same or? I mean, Estonian language and Finnish language are same? Yes, very much. Sama kieli? Very much. Ei sama. Ei sama? Ei sama. Not same, not same. Väga palju on sama. Väga paljon sama? Oh, miksi? Tervetuloa. Kiitoksia. Tervetuloa. Jaa, et sama. Tere tulemast. Joo. Estonian. Tere tulemast. Okei. Tere tulemast. Only se, että viimeinen osa. Viimeinen osa. Tere tulemast, tervetuloa. Tervetuloa. Mutta me puhumme Tampereella. Moikka. Moikka. Joo. Moro. And joo. Where are you from? I'm from Sri Lanka. Sri Lanka. Yeah. Sri Lanka. Okay. Selvä. Okay. It's a pieni maa lähellä Intiasta. Pieni ja kaunis. Pieni ja kaunis, joo. Hän on ollut Intiassa. Intiassa, okay, that's great. Minä olen me olemme käynyt Kiinassa. Kiinassa? Hän on Intiasta. India, Nepal. You mean Nepal? Se oli hyvin matkaa. Joo. Ja se oli Venäjä? Joo, se oli se Soviet. Russian. Okay, time. Ei, communist time. Okay, communist time. Okay, that means. Okay. Okay. Kiitoksia. Moi. Nouse Suomeen. Joo, kiitoksia. Niin, kiitos. Moi. Näyttet maailmalle. Joo. Suomi on. Hyvä paikka. Joo, moi. ඉතින් ගිය තැනක සාමාන්‍යයෙන් මගෙත් එක මිනිස්සු එට්ටුන කතා කරන්නේ මේ ඔක තමයි තත්ත්වය අපි උඩින් බැලුවම පස්සේ ෆොටෝස් ගන්න පුළුවන් මේ ගැන විස්තරයක් මම දෙන්නම් මොකක්ද කියලා අපි යම් බලන්න පල්ලෙහාට තියෙන්නේ right අපි දැන් ඇවිල්ලා ඉන්නේ හිරෝ හොස්ටල් එක ළඟට බලමු මේ යන් දොලෙන් තින්නේ ළඟ මේක මේ නැව ගමනාගමනය කරන තැනට ළඟ තමයි තියෙන්නේ වරායත් නේ මොකක්ද ඒකට කියන්නේ එන්න පුතා තමයි තැන හරි අපි ඔන්න කාමරේට ආවා මම කාමරේට එන හැටි පෙන්නන්න මට දෙන්න මේ ටික මේක තියෙනවා කාඩ් එක මේක තියෙනවා ඒකට කාමරේ ඩෝර් එක ඕපන් කරන්න කාඩ් එකක් තියෙනවා ඒක ඕපන් කරගෙන ආවේ හිරෝ හොස්ටල් මේක තියෙන්නේ මෙහෙමයි මේ විදිහට තියෙනවා මේ එහා පැත්තේ රූම් එකයි මේ විදිහට රූම් ගොඩක් තියෙනවා අපි නැවතුනේ මේකේ ඒතර අපිට පුළුවන් මේකේ ගණන් එහෙම මම කියන්නම් කොහොමද කියලා මේක ක්ලික් කරලා අරින්න පුළුවන්. ඉතින් මේක හොඳයි. එනන් තියෙනවා දෙකක්. තුනක් තියෙනවානේ. එනන් තුනක් තියෙනවා. සිංගල් එනන් තුනක් තියෙනවා. සෝෆා එක පොඩි මේකක් තියෙනවා. ඉතින් අපිට මේකේ නිදා ගන්න කරන්න පුළුවන්. ඉතින් අපිට උදාට අපිට ලයිට් එක දාන්න බලන්න. ලයිට් එක දාන්න. හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා. ඕකේ. මෙතනක් තියෙනවා මේ විදිහට ට්‍රෑම් ස්ටේෂන් එක මෙතන ට්‍රෑම් පාර මෙතන තියෙනවා එහෙනම් ඔන්න ඔක තමයි තත්ත්වය ටීවී එකකුත් තියෙනවා ඉතින් ඔක තමයි අපේ පළවෙනි සංචාරයේ පළවෙනි දවස අපි යමු ඊට පස්සේ බලන්න දැන් උදේ ඉඳන් ආවා ඔයගොල්ලන්ට ටිකක් ගෙනාවා අපන් දන්නේ මේක ඔච්චර ප්‍රමාණයක් වීඩියෝ වෙලාද කියලා මේ වෙනකොට ඉතින් අපි ඊළඟට යනවා සෝමලින්නා දූපතට දැන් පොඩ්ඩක් බෑග් ටික එහෙම තියලා සෝමලින්නා දූපතට යන්න තමයි අපි ප්ලෑන් කරගෙන මෙතන එළියේ තියෙන්නේ අපි එහෙනම් යමු ඒකට මම හිතන්නේ පළවෙනි වීඩියෝ එක මට මෙතනින් ඉවර කරන්න වේවි අපි සෝමලින්නාකට යන එක ඊට පස්සේ පටන් ගමු මෙතන ඉඳගෙන සෝමලින්නා වලට දැන් යන්න හදන්නේ මේ එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු මෙතන කොස්ට් එක කීයද තියෙන්නේ 200 අපි ෆැමිලි දෙකටම 240 අපිට ගියේ 242ක් එකෙන් සාමාන්‍ය 125ක් වගේ තමයි බ්‍රේක්ෆාස්ට් එක තියෙනවා
වෙන මොකුත් නැහැ. ඊට පස්සේ අවශ්‍ය දේවල් කරලා තියෙන දේවල් තාම හරියටම දන්නේ නැහැ. නමුත් ඕක තමයි තත්ත්වය. එහෙනම් අපි යමු. දැන් යනවා සුවමලිනා දූපතට බලන්න. ඒක හවස තමයි ටිකක් නිදහස් තියනවා කියලා කිව්වේ. රයිට්.